එවන දරුවෙක් අහලා තිබ්බනේ ප්‍රශ්නේ. හින්දා මම උත්තරයක් දෙනවා. ගහක කඳක මේ දෙන්නේ ගහක් උස යනවනේ. ගහක් උස යනවට කියන්නේ ගහේ ප්‍රාථමික වර්ධනය. දන්නවද? ප්‍රාථමික වර්ධනය වෙච්ච ගහක කඳ හරහා කැපුමක් කරා. එතකොට ලැබෙන්නේ මොකද පුතා? ප්‍රාථමික ව්‍යුහය. ප්‍රාථමික ව්‍යුහයේ සනාල කලාපයක මැද තියෙනවා කැම්බියම. ඒ කැම්බියමින් ඇතුළතට ඇති කරන්නේ ප්‍රාථමික ශෛලම. පිටතට ඇති කරන්නේ ප්‍රාථමික ප්ලෝයම. ගහක් මහත් වෙනවට කියන්නේ මොකද්ද? වට ප්‍රමාණය වැඩි වෙනවට කියන්නේ ද්විතීක වර්ධනය. ද්විතීක වර්ධනයේ සිදුවන ශාක කඳක හරස් කඩක් ගත්තම ලැබෙන්නේ ද්විතීක ව්‍යුහය. ද්විතීක ව්‍යුහයේ ඇතුළෙත් සනාල කලාප තියෙනවා. ඒ සනාල කලාප මැද තියෙන කැම්බියමට කියන විශේෂ නමක්. මොකද නම? සනාල කැම්බියම. ඒ සනාල කැම්බියමෙන් ඇතුළත ඇති කරන ශෛලම ද්විතීක ශෛලම. පිටතට ඇති කරන ප්ලෝයම ද්විතීක ප්ලෝයම. මොන වර්ධනයේද? ද්විතීක වර්ධනයේදී. ඉතින් ද්විතීක ශෛලම ද්විතීක ප්ලෝයම සනාල කලාපවල ඇති වෙනවා ද්විතීක වර්ධනයේදී. එතකොට මම දන්න ඕගොල්ලෝ ප්‍රශ්නේ ඕනෙක් කෙනෙක් අතින් වැරදීම් වෙන්න පුළුවන්. වරදින් නැතුව උගන්නන එක වැඩක් තමයි. නමුත් වරදින්න ඉඩකඩ තියෙනවා මිනිස්සුනේ.